ගෙයක් කියන්නේ අපි හැමෝගෙම හීනයක්. ඉතින් ඔයත් ගෙයක් ගන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් සේව් කරලා තියාගන්න. අපි අද ඇවිල්ලා ඉන්නේ පළවත්ත අකුරේගොඩ කියන ප්‍රදේශයට. ඉතින් අපි බලමු මේ ලක්සරි හවුස් එක කොහොමද ඩිසයින් කරලා තියෙන්නේ කියලා. යම් මාත් එක්ක. මේ තියෙන්නේ මේ ගෙදර ලිවින් ඒරියා එක. ලිවින් ඒරියා එකත් එක්කම තමයි ඩයිනින් ඒරියා එක මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. ඩයිනින් ඒරියා එකේ හොඳ ලක්සරි ලුක් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ තමයි මේ ගෙදර තියෙන ප්‍රධාන විසිටින් රූම් එක. මේ රූම් එකත් හොඳ ස්පේස් එකක් තියෙන විදිහට මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම හරිම ලස්සන විදිහට ඕපන් ඒරියා එකකුත් මේ කාමරේට මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. ඒත් එක්කම මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් විසිටින් බාත්රූම් එක. දැන් අපි යන් මේ ගෙදර කිචන් එකට. කිචන් එක ගත්තන් පස්සේ මේ විදිහට තමයි කිචන් එක තියෙන්නේ. කිචන් එක දෙහා පැත්තම තියෙනවා පොඩි ඕපන් ඒරියා එකක්. මේ ඕපන් ඒරියා එකේ සර්වන් බාත්රූම් එක වගේම සර්වන්ගේ රූම් එකට යන්නත් පුළුවන් විදිහට තමයි මෙතන ඩිසයින් කරලා තියෙන්නේ. අපි දැන් යම් මේ ගෙදර තියෙන ප්‍රධාන තැනට. ඒ තමයි මාස්ටර් බෙඩ්රූම් එක. මාස්ටර් බෙඩ්රූම් එකට ඇතුල් වෙනවත් එක්කම තියෙනවා පොඩි පැන්ට්‍රි කබඩ් ඒරියා එකක්. මෙතෙන්දී ඕන නම් කොෆි එකක්, ටී එකක් හදාගන්න පුළුවන් විදිහට තමයි මේගොල්ලෝ මේ ඒරියා එක ඩිසයින් කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ විදිහට අපිට මාස්ටර් බෙඩ්රූම් එක බලා ගන්න පුළුවන්. මාස්ටර් බෙඩ්රූම් එක හොඳට ඉඩකඩ තියෙන විදිහට මේගොල්ලෝ හදලා තියෙනවා. ඒ වගේම ඇටච් බාත්රූම් තියෙනවා. පොඩි බැල්කනි ඒරියා එකක් තියෙනවා. ඒ වගේම මේ රූම් එකේ තියෙන විශේෂත්වය තමයි සර්වන් එක කනෙක්ට් වෙන්න පුළුවන් විදිහට බැල්කනියට සර්වන්ගේ රූම් එක පේන විදිහට තමයි මේ රූම් එක ඩිසයින් කරලා තියෙන්නේ. මේ ගෙදර තියෙන තවත් විශේෂ දෙයක් තමයි මේ ගෙදර තියෙන හැම රූම් එකකටම බැල්කනියක් තියෙන එක. දැන් ෆස්ට් ෆ්ලෝර් එක ගත්තා මාස්ටර් බෙඩ්රූම් එකට අමතරව මෙතන තව රූම් දෙකක් තියෙනවා. ඒ රූම් දෙකටත් බැල්කනි ඒරියාස් දෙකක් තියෙන විදිහට තමයි ෆස්ට් ෆ්ලෝර් එක මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. ඊට අමතරව හැම රූම් එකකටම AC වගේම සිවිලින් පෑන් මේගොල්ලෝ සවි කරලා තියෙනවා. බැල්කනිස් ගත්තන් පස්සේ මෙන්න මේ විදිහට හොඳට ඉඩකඩ තියෙන විදිහට තමයි මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඒ වගේම මේ විදිහට ෆස්ට් ෆ්ලෝර් එකේ බාත්රූම් එකත් අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි යම් මේ ගෙදර සෙකන්ඩ් ෆ්ලෝර් එකට. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තමයි ටීවී ලොබි එක තියෙන්නේ. ටීවී ලොබි එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ටීවී ලොබි එකත් එක්කම අපිට මේ විදිහට තව රූම් එකක් සෙකන්ඩ් ෆ්ලෝර් එකේ බලා ගන්න පුළුවන්. ටීවී ලොබි එකත් එක්කම අනිත් පැත්තේ තියෙනවා මේන් බැල්කනි ඒරියා එක. මේන් බැල්කනි ඒරියා එක ගත්තාන් පස්සේ මේගොල්ලෝ මේ බැල්කනි ඒරියා එක සම්පූර්ණයෙන්ම ඩිසයින් කරලා තියෙන්නේ ෆන්ක්ෂන් එකක් ගන්න පුළුවන් විදිහට නිදහසේ ඉන්න පුළුවන් විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. අපි දැන් යම් මේ ගෙදර තියෙන උස්සම තැනට. ඒ වගේ විශේෂ දෙයක් කියන්න ඕනි මේ ගෙදර සියලුම බාත්රූම් වලට හොට් වෝටර් පවර් එක ගන්නෙ මේ සෝලර් සිස්ටම් එකෙන්. මේ විදිහට තමයි අපිට රූෆ් টොප් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිම නිදහස් නිස්කලංක පරිසරයක් අපිට මෙතෙන්දි බලා ගන්න පුළුවන්. මේ ගෙදර සම්පූර්ණ බිම් ප්‍රමාණය පර්චස් 6.2ක් වන අතර කාමර 4ක්, බාත්රූම් 4ක්, සර්වන් බාත්රූම්, සර්වන් රූම්, ඒ වගේම ගේටඩ් කමියුනිටි පහසුකම, සෝලර් සිස්ටම්, සම්පූර්ණ CCTV පද්ධතියක්, ඒ වගේම සම්පූර්ණම ගෙදර AC පහසුකම, ඒ වගේම සර්වන්ට වෙනම ඇතුල්වීමේ සහ පිටවීමේ පහසුකමත් මේ ගෙදර තියෙනවා.
එතකොට මේ පඩිපෙළ ගත්තාම සම්පූර්ණ කුඹුක් දැවයෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ මුළු ගෙදරම බිත්තිවල වෝල් ආර්ට් අපිට බලා ගන්න පුළුවන්. ඒකත් හරි ලස්සන විදිහට මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. කාර් පාක් එක ගත්තාන් පස්සේ විශේෂයෙන්ම කියන්න ඕනි වාහන දෙකක් නවත්තන්න පුළුවන් විදිහට තමයි කාර් පාක් එක මේගොල්ලෝ හදලා තියෙන්නේ. ආරක්ෂාකාරී වටපිටාව වගේ තියෙන මේ ගෙදර හිමිකාරයා වෙන්න ඔයත් කැමති නම් පහළ තියෙන නම්බරයකට දැම්ම කෝල් කරන්න.